තමන්ගේ ධෛර්යය සමාප්ත වූවා. තවද අපේක්ෂාව නැහැ වූයේ යකින්. ඒ තමන්ගේ ප්‍රේමය සිය දිවියට යලි රැගෙනීමට තීරණය කළා. රජු දුෂ්යන්තගේ සභාවට ප්‍රවිෂ්ඨ වුණා. ඍෂි පතනියව දුෂ්යන්තගේ සභාවට ස්වාගත කරමි. මේ සබත්වීමේ කාරණය නම් හදිසි කිසිත් වනු ඇති. ඔබගේ අර්ධාංගනීයයි. ඇය ඔබට පැවරීමට ආයේ. ස්වීකාරය කරන්නය. ඇය ඔබගේ විරහවේ කෂ්ට ඉසිලුවා. මේකනම් පරිහාසයද? මා කෙදින කළේ දෑහා විවාහය. පේරමෑ දකිනු වී යැයි නැහමට එවැනි කිසි ස්මරණය? කුමක් වීද මහමාත්‍ය? නාටක අනගිසේ නොහැගෙනුවේ දොබට? නෑ නෑ අනගියේ බොහෝ අනගිවේ. මේ මෙයයි කරුණ එතරම් දුරසිට මට සංවාද නිසිසේ ශ්‍රවණය නැහැවනුවේ. එම නිසා සමීපවීමට සැරසුනේ. පැමිණෙන්න. මා ඔබට ඉදිරි පෙළේ ඇති අසුනක් ලබා දෙන්නම්. මණ්ඩපය සමගින් ඉදිරි පෙළ අසුන්ගත් ආරාධිතයින්ද දැවපින් පශ්ම වියනු ඇති. නෑ නෑ කම් නෑ. සංවාද නිසිසේ ශ්‍රවණය කරලනු නොහැකි. ඉදිරි පෙළේ අසුන් ගැනීමේ වදනට දෙතරම් ව්‍යාකූලයි. කිමද? අතිරජුන් සහ රාණි ධර්මාද ලක්ෂ්‍ය වනුයේ. මේ කිනම් අනත්තේද රජනි? මගේ හැලිය පිය සංකත් ත්‍යාගලා සිය මාපියන් අමතක කර සැමදේ පසෙ කළා. ඔබ හා විවාහය සිදු කළා. ඔබ පවසාලයි ඔබට ස්මරණ නොවේ යයි. ඔබේ යෙහෙරීවේ සුන්දරේ ඇය ස්වර්ගලෝකේ නාසේ. නමුදු කෙසේ කරනුද මා ස්විකාර්ය? ස්ත්‍රිය පිටස්තරයි. අමතකයි මගේ මුව. අමතකයි භාවාව. පූර්වයේ නොව්වා ඔබේ වෙනි ස්වභාව. සමය හා වියෝගය කර දමන්න ඇතිමා දුරස්. නමුදු කිම හැඳුනුම් නොවේද ඔබට මේ ස්මෘති සලකුණ. ඔබේ රන්මුදුව ගිය විට දියවරට ප්‍රභාතයේ ස්නානයට හැරදා හැඩයි ඔබේ ප්‍රේමයේ හැඳුනුම. සුරකීම නැහැ වූයේ ඔබෙන් ප්‍රේමයේ හැඳුනුමේ. ප්‍රේමේ පිදීම නැහැවනුවේ යම්කිසි දානයසේ. යම්තාක් නාටකේ සමාප්ත නොවනුයේද මණ්ඩපය අසලම රැඳී සිටිනු. පද්මාවති කුමක් කරනු හිද මේ සමයේ මණ්ඩපයෙන් යමයි නිසි වනුයේ. දුෂ්යන්තට දීවරෙකුගෙන් සිය මුදුව හිමිවේද එවිට යහුට ශකුන්තලා ස්මරණය වනුයේ. පද්මාවතිව නවතුණු හවසින් නැතිනම් සැම ව්‍යර්ථ වියාවි සැම අභින ව්‍යර්ථ වියාවිද. ඔබ සමගේ භූමිකාව මෙතනින් සමාප්ත වේ. ඉදිරි නර්මණකුමක් වනුද කියා. ලෝක නින්දා අමතක කර පියසක මුසු කර දූලියට කිසිත් මගේ වනුතේ ප්‍රේමය මා ගැන්මට පැමිණියේ. නැහැ භික්ෂා නැහැ දාන. මගේ අධිකාරී අයදුමට පැමිණියේ. නොවසුකය පිරිසුර ලෝකය අධිකාරයෝ දුකේ ආගාදය. සත්‍ය පවසුනේ ආපසු යනු. විෂ විරහවේ ගිල දමනු. ඇසූයේ න්‍යායේ මූර්තිය කියා. දයාවන්ත ධර්ම අනුගාමික කියා. කෙසේද න්‍යායේ අවබෝධ නොමැති. මාත දැන් අනවබෝධි නොවේ. පළමු වටහන් වසරන්තාව මගේ. පසුව මට දෝෂ දෙනු මට කෂ්ටය නොවේවි. කිසිවෙක්ද මහට ප්‍රිය ශෝකයට ඔහු ග්‍රහණ වේ. සතුරන් මා වට කර දැන් ජීවිතයේ අන්ධකාරයයි. හිය විරහවේ විඳගනු ඇති. නමුත් ඔබට හානි නැහැ පමුණුවාලනුවේ.
අවබෝධය නොවූ කලකි නම් දැයි ප්‍රේමිය හෘදේ පැරදුම හෝ හෘදේ ජය එකිනෙකා ගැන නොදැනුවත් විට එවිටද ඔබ මා එක්ව වූවා. පලිහ විලසින් මා ඔබගේ පෙරට පැමිණි කල සැමහා සටන් කර ඔබ මගේ ගෞරවය සුරැකියා. එසේ එක් වී අප දෙදෙනා ඒ යුද්ධය ජය ලැබුවා. මේ නම් කවුරු කිනේ? අපගේ හමුවෙන් සබඳි වූවා මේ සියලු ලෝවැසියන්. පවසනු කිම නොම කරලුද ඔබ මාහට ප්‍රේමය? මෙය සත්‍යයි පරිසරයන් අපට අනුකූල නොමැති. පියාණන්ගෙන් ඔබ දුරස් වූවා. මා ඔබෙන් දුරක නික්මුණා. නොගෙවුණා සමය ඔබට රිසිවිලස. මා මගේ පියාණන් අභිමුව අසරණයි. දුරක රැඳුනේ නමුදු කිම කිසිදා හැකිවේ දෙකිනෙකාගෙන් වෙන්වන්න. සත්‍යයි මෙය. දෙවි ඇතිව ඔබෙන් දුරක රැඳෙනු නොහැකි. ඔබ නොම පිළිගන්නේද? දැන් මෙහිම මිය යනු ඇති. කවුරෝකි කවුරුවකි? එසේනම් මේ කවුරුවකේ? එනිසයි මෑ සිතාමතාම මගේ භාවයන් සමඟ සරදම් කළේ අශෝකව ඊර්ෂ්‍යා කිරීමට. විය නොහැකි. කාලිංගේ රාජකුමරිය හා මගදේ රාජකුමරු අතර කිසිදු සම්බන්ධය හටගනු නොහැකි. අතිරජුනේ කවුරකීම අශෝක උදෙසා යෝග්‍ය රාණිය වනුවේ මාය හැඳුනුම් කළා පිරික්සුවා. ඇයට වඩා උච්චිත අන්‍ය කිසි යුවතිය නොමැති අශෝක උදෙසා. ඇය මුසාවාදිනියක්. අශෝක හිමිකර ගැනීමට ඇය අපට අසත්‍ය පැවසුවා. අසත්‍යයේ සරණ ලැබුවේ ඇය. අන්නන් උදෙසාසිය හැඳුනුම සැඟවුවා. මාත එසේ කළා නොවෙත. එය මා දැන සිටියේ ඔබේ සුරක්ෂා පිණිස මගේ හැඳුනුම සැඟවීම එවිට අවශ්‍ය වූවක. තම ප්‍රේමෙන් වෙන්ම යාමෙන් දෙවිය උදාසීනම නොවේ. අභිලාෂ රහිත සේදවනු ඇති. එය අප දෙදෙනාට අධිකාන් කවුරුන්ට වටහනු හැකිද? අපගේ දරුවන්ගේ ප්‍රේමය නොම වටහුණු නම් කවුරුන් වටහනුයේද? කවුරුවකිට අශෝකගේ දෙවිය පූර්ණ කරලනු හැකි. ඔබ කිනම් තර්කය දැක්වීද? මෙයට මට අනුමැතිය දෙනු නොහැකි. මෙය සතුරෙකුගේ දරුවෙක්. එසේ. නමුත් සම්බන්ධයක් හටගනුවේ නම් දැන් සතුරුතාව මිතුරුතාවට පරිවර්තිත වී යනු ඇති. කවුරුවකීම අශෝකට පලිහසේ වනුවේ මගේ බස පිළිගන්න. මගේ විශ්වාසය මත විශ්වාසය රඳවන්න අධිරචුනේ. අවසනද ඊශ්වරයන් දෙදෙනා එක් කරලුවා.
මේ දුෂ්ටයින් රංචුව පසුපසට කෙම දැතුනේ. ඉවත්වන්න! ඔබ සැම දෙනම මණ්ඩපයෙන් වහා ඉවත්වන්න! ඔබ සැම මණ්ඩපයෙන් පැහැරවන්න! යුවරජුන ඉවත්වන්න මණ්ඩපයෙන් වහා! नायक 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 යම්තාක් මේ ද්වන්ද යුද්ධයේ කිසිත් අවසනක් සිදු නොවුනේද කවුරකීට කිසිවෙක් හස්තේ හෝ නැහැ තබුණුවේ. ඉදින් නායක් නොසිටියේ නම් මගේ දෙවිය කෙදෙනක නම් වැනසි ගොසින් වේද. නෑ හුදෙක් එක් භක්තිවන්ත මිත්‍රයෙක් වූයේ. ඔහු සැබෑ දේශභක්තිකයෙක්. ඔහු දැන් සිය ප්‍රාණය ත්‍යාග කරමින් සැවම සුරක්ෂා කළා. මට ඔහුගේ මරණින් මෙතරම් වේදනාව නම් මෙතරම් ව්‍යාකුල බව නම් නොවැටහේ අශෝකට කෙනම් කම්පනය වීද කියා. නායක්ගේ මරණයෙන් අශෝකට බොහෝ ගැඹුරු කම්පනය සිදු වූසේ. එම ගට්ටනයෙන් පශ්චිම එක් වදනද නැහැ පිට වූයේ ඔහුගේ මුවින්. අශෝකගේ මුනිවත විනාශයට පූර්ව නිශ්චලතාවයි ඇති රජුනේ. ඔහුට හුදෙක්සි හංග ආරක්ෂක නොවා හිමි වුණේ. ඔහුට තම ප්‍රිය මිතුරාද දෙදෙනාම දැන් අහිමි වූවා. දෝෂීන් ඔස්සයා විකසින්ම දණ්ඩිත කිරීමට වේවි මාහට. නැතිනම් අශෝක විසින්ම ඔවුන්ව දණ්ඩිත කිරීමට ප්‍රයාස කරනු වී නම් තත්ත්වය අත්‍යන්ත භයානක වේවි. අශෝකගේ නියතියේ ස්පෂ්ටව ලිඛිතයිය. ඔහු අධිරාජයා වූයේ නම් ඔහුට තම බන්ධුන්ට විරුද්ධව කාර්ය කිරීමට වන වග. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. දැන් මට සංවේදනය සිදුවන සෙයි. ඒ සමය දුරක නොවේ කියා. ඉතිහාසය මේ කරුණට සාක්ෂි දරාවි. කාලින්ගේ රාජකුමරයට නගර ශෝභනීවීමට සිදු වුණා. මගධේ රාජකුමරුට ඇය මුදන්නට නොහැකි වූ හේයින්
න්‍යාය සිදුවේවි. නුපමාව සිදුවේවි. අදරජුනි ස්පෝටනයකට කරුණ ජොලනශීලී පදාර්ථ හා තෙල් මිශ්‍රවීමක්. එම පදාර්ථ හුදෙක් එදෙසින් හමුවනේ යම් දෙසදේ ව්‍යාපාරික මාත්‍රාවේ නිපදවීම සිදුවනුයේ. කෙසේත් අන්න සාධකය ප්‍රාප්ත වීද මෙවර මා සමය ව්‍යර්ථ කිරීමට රිසි නොමැති. මට ප්‍රතිඵලය අවසී. ඒ අපරාධීව අවසී උපරිම විගසින්. අදරජුනි අපට රාජකුමාර සුශීමගේ ද්විත්ව අංගාරක්ෂකයන් ගැන සන්දේහය ඇති වූ. නමුත් රහස අනාවරණය වීමට පූර්ව වුණ ආත්ම ඝාතනය කරගන්නවා. මගේ අංගාරක්ෂකෙන් ඒ දෙදෙනා අද කාලේ කිසිවෙක් මත විශ්වාසය රඳවනු නොහැකි අංගාරක්ෂකම භක්ෂක වූයේද? අවශ්‍යයෙන්ම කිසිවෙක් ඔවුන්ට ලෝභයක් දැක්වූ හැඩයි. පියාණෙනි මේ එක් සුසම්විධිත කුමන්ත්‍රණයක්. ලක්ෂ්‍ය භවනයේ සිටි අප සැම වූයේ හානි පැමිණීම අභිලාෂය වූයේ සතුරන්ගේ. එසේ හුදෙක්ම අන්‍ය රාජ්‍යයක සතුරෙක්ටයි කරලා නොහැකි. සැම ඉතා මැනවින් දැනුවත් මෙය. කවුරුන්ද මගදෙහි ගෝර විරෝධී සැමට විසල් සතුරා කියා. මගේ එවැනි චේතනාව වී නම් කිමමා මණ්ඩපේ රැඳී සිටීද? කවුරකේ සැම දැන සිටිනුයේ කාලින්ගේසේ සතුරාගෙන් ප්‍රතිශෝධය ගැන්ම පිණිස කිනම් සීමාව ඉක්මවන වග. එනිසා තම අභිලාෂය පූර්ණය කිරීම පිණිස කවුරුවකි මේ ප්‍රතියෝගිතාවේ අවසන් දින යොදා ගත්තා. අප සැමකින් සිය හැදුණු සැඟවුවා. අසත්‍ය පැවසුවා. අප සැවම අන්ධකාරයට ඇදුවා. කුමක් වූ වේවා. වනුයේ කාලින්ගේ රජ ජගන්නාත්ගේ දියණිය. දැන් ඇය මෙහි පලිගෙනින්මේ අභිප්‍රායෙන්මයි පැමිණියේ. නැහැ. කවුරක එසේ කිසිදා නැහැ කරලනුවේ. ඇය අශෝක උදෙසාසේ ප්‍රාණය වොද පුදාවේ. ඔහුගේ ප්‍රාණය කිසිදා නැහැ නසල්ලනුවේ. එය කවුරුවකී නොකළේ වී නම් කවුරුන් වීමට හැකිද? කුණ්ඩනා අර්ථය රාජමාතා හෙලේනා. අශෝක යලියම නිරර්ථක භාෂිතය කරලනුයේ ඔබ. ඔබගේ ශංකාව සංසිධවීම පූර්වේ සිදු කර අවසන් ඔබේ නේත්‍රයෙන්ම ඔබ ඇගේ අස්තිීන් දුටු නොවෙද. නෑනෑ පියාණෙනි. මොහුට පසක් කිරීමට ඉඩිදෙන්න මේ කවුරකේ එසේ කිමද නොකරුණේ කියා. වනුද ඔබ සතුව කිසිත් සාධක දැන් පසක් කරනු. සැබැවින් කවුරකී සතු අභිප්‍රාය වූවා. සාධකද ඊට අවසරේද. එම ප්‍රයෝජනය නිසයි ඇය ආයමී. මගේ යෝජනා වනුයේ ගැඹුරින් පිරික්සුම්වීම අවැසි අභියෝග කිරීම අවැසි කවුරකි හට නැහැ. නැහැ අභියෝග නැහැ පිරික්සුම් නැහැ මුලා කරවන කිසි තර්ක හා සාක්ෂි. දැන් මෙහි වනුයේ නම් හුදෙක් න්‍යායයි. සභාව කිසිවෙක්ට රිසිසේ මුලා කිරීම සිදුවනුවේ මෙහි නිති. හොදෙක් සත්‍ය සිඳ මිදලීම සිදුවනු එමෙහි. අපරාධීන් සුරකීම පිණිස සාක්ෂි සහ සාක්ෂිකරුවන් නෂ්ට කරලීම වනුයේ. අද කුමන්ත්‍රණයට කවුරුගේ සම්බන්ධිත කළා. හෙට මා මත දෝෂය පැවරීම කරාවි. පසුව මේ ආචාර්ය රාධගුප්ත මත සම්භාවිතාව වේ විකසින්ම. අධිරජුන්වද සන්දේහේ කුටීරය තුළ රඳවාලීම කරවීමට මේ සභාවෙහි රාජනීතිය සහ කූටනීතිය ගැන බුද්ධිමත් භාව ප්‍රදර්ශනය වීම සිදුවේවි. ඒ ප්‍රජාව තුළ සාහසිකින්ගේ සැහැසිතාව විලාපාන්දෝනා නංවුණු ඇති. මගදී රාජකුමරු නොවේද?
ඔබට ඔබෙම රාජ්‍ය පාලන ව්‍යවස්ථාව ගැන කෙසේද ප්‍රශ්න නගාලනු හැකි අශෝක? කෙසේද අවිශ්වාසය ප්‍රකට කරනු හැකි? ඔබ කිසිද්ද පවසනුවේ? ඒ අරාජකතාවේ ලක්ෂණයයි. න්‍යාය එක් අයෙකුට පක්ෂව සිදුවනුද? දෙවන්නට අන්‍යායසේ හැඟනුවේ. නමුදු එහි අර්ථය මේ නොවේ අශෝක. න්‍යාය සිදු නොවූවා කියා. න්‍යාය සාක්ෂි අයිදීම් කරයි. අධිරජනී, මගේ චින්තනය නම් මේ සිද්ධිය පිදුක්සුම පිණිස ඔබේ විශේෂ කමිටුවක් නිර්දේශ කරනු අවසි. එමගින් අපගේ දිවියට කිසිදු බලපෑම්වීමට නොදනු ඇවසි. මගදී ආගන්තුක ලෙස පැමිණි රජකුමරියන් තුළ ගෙවුණු දිනයන් සිට මේ ඝට්ටනයෙන් බය ව්‍යාප්ත වෙලා ආතතියෙන් වෙයේ සැම. එනිසා අධිරජනී මේ උචිත වනුයේ අප අපගේ පුත්‍රීන් උදෙසා ප්‍රාණි රුචි කරලීම. ඊට පශ්චිම කිවිසීමේ චාරිත්‍රය කරලමු. අප මත ඊශ්වරගේ කරුණාව වේ. මේ කුමන්ත්‍රණයේදී හුදෙක් සෙබලෙක් ඝාතනය වී ගියේ. අප සැම සුරක්ෂිතවයි. නායකෙක් මාත්‍ර සෙබලෙක් නොවුවා මහරාණි චාරුමිත්‍රා. මගදේ රැකවලා යෝ. අපට ආරක්ෂකයා අහිමි වූයේ. මේ මාතෘභූමිට සිය එක් සුජාත වූ පුත්‍රයෙක් අහිමි වූයේ. ඔහුගේ බිලිවීම මා ව්‍යර්ථවීමට නැහැදෙනුයේ. මා දැන සිටින රාජමාතා හෙලේනයි අපරාධි වනු ඇය ජීවත්වයි. ඇය මේ සිව්සාගරයේ කිනම් කොනක සැඟවී වුවද මා ඇය සභාවෙහි ප්‍රකට කරනු ඇති. යම් තාක් අපරාධීගේ ගෘහේ ශෝකය හට නොගනිවේද එතෙක් මේ භවනයේ කිසි උත්සව සැමරීම් නොකරනු ඇති. නැහැ කිසි කිසිසුම් වනුවේ නැහැ වනුවේ කිසි විවාහයද. බොහෝ ලබා දුන්නා මගේ මුදිවිට අවසර නමුදු දැන් තවත් නැහැ. සමාසාගනු මගදේ සතුරන්ගේ මරණය තරම් භයානක වේවි. ඔවුන් අපේක්ෂා හෝ නොකළ පරිදි ඒ සම මගේම බන්ධුන් හෝ වනුයේද පිටස්තරද එය වදනයි මාගේ. එතරම් වර්ෂයන්ට පශ්චිම අද අශෝකයන් ඔබව ඔබේ ප්‍රේමය ස්වීකාරය කළා. අදම ඔබ මත එතරම් විසල් කලංකය ඇති වුණා. ඔබ මේක නම් විපරීතයක්ද? දේවී, ලක්ෂ්‍ය විසල් නම් බාධාවන් පැමිණෙනු ඇති. සරලතාවෙන් හිමිවේද එහි මහත්වයක් කොහෙද වනුයේ? අශෝක සහ කෞරවකීගේ එක්වීම හුදෙක් අප දෙදෙනාගේ එක්වීම නොවේ. ඒ ද්වීදේශයන්හි එක්වීමයි. නොවැටහේ කෙතරම් වර්ෂයන්හි සිට එකිනෙකා හා සතුරුතාව ප්‍රකට කරනුයේ දැයි එකිනෙකා හා වෛර කරමින් පැමිණේ දැයි මා ආරම්භයේ පටන් දැන සිටිනුයේ. මෞර්ය වංශය හා මගේ සම්බන්ධය ඇතිවීම සරල නොවේ විකියා. මා මෙයද දැන සිටිනුයේ. අශෝකගේ ප්‍රේමය හා මාතා ධර්මාගේ ආශිංසනය ඒ සිදුවීම අවශ්‍යන් වේවි. මා හා අශෝකයන් අතර දුරස්ථතා සමය උත්පන්න කරනුයේ. නැතිනම් අප දෙදෙනා අතරට කිසිත් දෙවැන්නෙක් පැමිණීම එය නැහැ සිදුවනුයේ. කිනම් ද්‍රව්‍යයෙන් නිමවියත ඔබ හා අශෝක එතරම් කෂ්ටය ඉසලීමට එතරම් ත්‍යාග කිරීමට ශක්තිය වරින් වර කොහෙන්ද හිමි වනුයේ? ප්‍රේමයෙන්. ඒ ප්‍රේමය අප දෙදෙනාගේ එක්වීම තෙක් සීමිත නොමැති. අප රණශූරයින් තමන්ට පූර්ව අපගේ මාතෘභූමිය පිළිබඳ සිතාලනුවේ. යම් විට කරුණ මාතෘභූමිය ගැන වනුයේද අපගේ පුද්ගල බද්ධ දිව්‍ය දෙවැනි වී යනු ඇති. ප්‍රමුඛතාව වනුයේ හුදෙක් දේශයයි. යමෙක් සිය මාතෘභූමිය උදෙසා දිවිගෙවනුද ඔහුගේ දිවිය ඔහුගේ නොව ඔහුගේ දේශයට අයත් වේ. ඔහුගේ දිවිය තුළ සුඛය ප්‍රසන්නතාව එහි කිසිත් මහත්වය නැහැ වනුයේ. ඔහු උදෙසා රාෂ්ට්‍රය සර්වෝත්තම වනු ඇති. ඊශ්වරයන් ජීවිතය දුන්ෂණයේ අශෝකගේ නාමේ රේඛාව මගේ හස්තේ සටහන් කළා. එසේ නොවනත් ඔබ වැනි මිත්‍රයින් අප එක්කිරීම පිණිස එතරම් ත්‍යාගයන් කළා. එතරම් කැපකිරීම් කළා. එය ව්‍යර්ථ වී නොයිනු ඇති. දැන් මා අශෝකගේ සඵලතාව පිණිස ප්‍රාර්ථනා කරනුයේ. ඔහු නායක ඝාතනයේ ප්‍රතිශෝධය ගැන්මේදී සඵල වේවා කියා. පෙරදිග අපරදිග උතුරුදිග දකුණුදිග ඔබ ශ්‍රේෂ්ඨ ගුප්තචරයන් සමග සිව් දිශාවේ විසිර යන්න. කෙතරම් බලය අවසිද කෙතරම් නම් සෙබළු අවසිද සෞමකාරයෙහි නියුතු කරවනු.
කිසිවෙක් මත සන්දේහය වනද ඔහු බන්ධිත කරලනු හා කොයිද සන්දේහය වනුවේ එතන සෝදිසි කරලනු එකක් පාසා වීතීන් එකක් පාසා තීරිත එකක් පාසා මදිරහල් එකක් පාසා ලැගුම්හල් සැමතුල සාධක සොයාලනු එසේම යුනානි වස්තුන්ගේ ව්‍යාපාරිකයින් මත දෘෂ්ටිරන් වාලිම කරලනු විශේෂයෙන් ඔවුන් මත යුනානි ඖෂධයන් ගැනුම් විකුණුම් කරලන රාජමාතා වයවෘද්ධයි එයට ඖෂධයන්හි අවශ්‍යතාව අවශ්‍යයෙන් වේවී ආචාර්ය එක් විශේෂ පිරිසක් රාජ පරිවාරයේ කෙනෙක් පාසා සමාජිකින්ගේ චර්යාවන් මත දෘෂ්ටි රඳවාලින් පිණිස නියුක්ත කරලන්න මට රාජභවනයේ කෙනෙක් පාසා ක්‍රියාකාරීන්ගේ ආගමනය හා ප්‍රස්ථානය අභිලේඛන අවසි නික්මෙන්න උපරිම විකසින් මට සාධක අවසි අශෝක මම අඩලීම පිණිස එසේ සූක්ෂම ජාල ඇලු හැඩයි කෙසේ විකල්ප නැහැ ශේෂ කළේ ඔහු කෙසේ මාර්ග නැහැ දෙසුවේ මට හුදෙක් මගේ ප්‍රයාසන් ගැන් එවැනි තත්වෙන එවැනි ස්ථානයෙන් බැහැර නික්මෙනු නොහැකේ එනිසාම යුනානියට පත්‍රයාමේ සහතාව ඈදියා පත්‍ර නොවැටේ පළමුුවේ පත්‍රසිය ගමනාන්තයට පිවිසේද මේ අශෝකගේ දෑත් අපගේ ගෙලට එවිදයි. ඒ බවනේ ශ්වාස ගැන්මත දුෂ්කරසේ දැන්නම් සැම විට එසේ දැනේ කිතරම් නේත්‍රයන් අප දෙසට යොමුදයි. අප නිරික්සීම කරලීමට. පරිස්ථිතිය එතරම් දරුණුයි දැන් අද නැතිනම් හෙට අප සැම නිශ්චිතව හසු යනු ඇති. ඔබේ සිත් සතන් ශාන්තව රඳවනු සියාමක්. ශාන්තව රඳවනු. එසේ කිසිත් නොවනු ඇති. ඔහු අද තෙක් සඵල නොවුවා නම් දැන් කෙසේ සඵල වනුයේද? කිසිත් නැහැ වනුයේ. මා දුටුවා ඔහුගේ මුවින් නේත්‍රුට අතිටන දුටුවාම ඔහුගේ නේත්‍ර තුළ තිතුරන අග්නිය දුටුවා ප්‍රතිශෝධය පිණිසෝ. මෙවර මිත්තනියත් නොහරේවි. ඇයි සොයල්ලීම කරාවි මෙවර අශෝක? නෑ. ඔහුට අනුමානද නැහැ කරලනු හැකි අප කොහිද කියා. ඔහුට අධික චතුරයිමා. කල්පනාද නැහැ කරනු හැකි ඔහුට මෙහි පැමිණීමට. සම්භාවිතාව වෙයිසේ වීමට. එය නංගකි. මේකුමක් පසුන්නේ රාජාරය ඒ කෙසේදවීමට හැකි රාජමාතාව කිසිවකින් එත නොගැටීම මට එසේ ප්‍රකට වනුවේ දැන්ම රාජමාතාවගේ හස්තේ රූකඩයක් විගොසින් මගේ රැහැනගේ හස්තේ ඇයි හෙළ කිසිත් උච්චස්ථානයේ රැදිමා නියන්ත්‍රණය කරලන්සේ එමට පරමෝකිමද වැටුම් නොනේ රාජමාතාව අවශ්‍යයෙන්නෙම පර්වේත මතම වේ අශෝක පස්පස යන වහම මට හැගෙනුවේ දැන් අප මෙතෙසින් ප්‍රස්ථාන කිරීම නිසි කියා. ප්‍රමාදය නැහැ කරනු අවැසි කිසිත්. අවදානම් ගැනීමට නැහැ රිසිමයි අශෝක වේ. අශෝක කිසිත්තුව කරලු නොහැකි ඔහුට. සොයුර පිටවෙමු මෙතෙසින්.
අශෝක ඔබ පර්වතය මත නැගී යනු මේ ධරණිය කැනීම් කරනු. මෙය කිසිදා නැහැ දැනගනු හැකි. රාජමාතාව කොහිද කියා. දැන් අශෝක කිසිත් කිරීමට පූර්ව ඊට පූර්ව අපට යුනානයෙන් කිනම් වූ සහයතාව අවශ්‍යයෙන් ප්‍රාප්ත වනු ඇති. එවිට අශෝක දෙසා බොහෝ ප්‍රමාදය සිදුවී අවසන්. යමු. මෙවර රාජමාතාවන් බොහෝ සාවධානසේ ක්‍රියා කළේ අශෝක. තමා පසුපස කිසිදු සාක්ෂි රඳවා නැහැ. අප බොහෝ ප්‍රයාස කළා. නමුත් කිසිවෙක්ද ඇය පිළිබඳ කිසිවක් හෝ දැන සිටියේ. කිසිත් පැවසීම පිණිස ජීවත්ව නැහැ සිටියේ. ආචාර්යෙන්දෙන් යමෙක්ද ජීවත්ව ඔවුන්ට පැවසීමටම වේවේ. බන්ධිත කරලීමේ අවශ්‍යතාව නොමැතිී දැන්. මා ඔබ සමගින් අශෝකයන් වෙත යාම පිණිස සූදානම්. රාජකීය මගේ දැඩි සුරක්ෂාවේ රාජමාතාවගේ වයසේ තරම් වී අවසන් දැන්නයට පාට්ලිපුත්‍රයේ සීමාව කිසිවෙක්ගේ සහයතාව නැතිව තරණය කළ නොහැකි. ඇයට දිවිය මූලික අවශ්‍යතාවය නැතිව එක්ස්ථානික රැඳෙන්න නොහැකි. එහි අර්ථය මේ වනුයේ ඇය සියාමකා පාට්ලිපුත්‍රයෙන් දුරක නොවේ. නමුත් එය සමීපේ නම් ඇය වනුයේ කොයිද? කවුරුන්ද ඔබ? ඔබ මේ මගේ කුටිය කුමක් කරන්නේද?
කෙසේද නොවේ කිමද මමෙහි කිමදායේ ඔබට හෙලෙනාවසින මා දෙනු ඇති ඔබ මට හෙලෙන දෙනු ඇති කිමද ඔබ මට සහයතාව කිරීමට කිමද රිසිවනුවේ මේ ඔබ කවුරුන්ද ටොලමි එක්සෝතල්ගේ දියනිය ඇගතොක්ලීස්ගේ වැන්දබුව ලස්සෙන්ද්‍රා මෙහි පැමිණීමට බොහෝ විසල් කාරණය වේ එය මට හුදෙක් ඔබට පමණයි පවසනු හැකි ඇගතොක්ලීස් බොහෝ නිර්භීතව සිටියා මටද අධිකසේ ඔහුට සිව්සාගරයේ කිසිවෙක්ට හෝ ප්‍රේමය නොව්වා ඇගතොක්ලීස් එක් ශාන්තිප්‍රිය ශාසකයෙක් බොහෝ දයාලුයි අප සියලු ප්‍රජාවට සහයතාව කළා යුනානයේ වර්තමාන පාලක ඇන්දියෝගස් ඔහු ඇගතොක්ලීස්ගේ යහගුණය ඇගතොක්ලීස්ගේ විනාශය මාර්ගය කරලුවා ඇගතොක්ලීස් ගැන අපගේ අනුග්‍රහීන්ගේ මනසේ බිය ජනිත කරමින් ඔවුන් අපට විරුද්ධ කරවා මෝව බන්ධිත කරවා දැමුවා මටද ප්‍රාණය පිදීමට සිතුනා එහෙත් මට සිහිවූවා ඇගතොක්ලීස් මට කුමක් පැවසීදැයි යමෙක්ට අප ප්‍රේම කරනුයේද ඔහු දෙසා ප්‍රාණය පිදීම අප උදෙසා සෙමතින් සරල කරුණක් වෙයි අසීරුත්තේ ඔහු දෙසා දෙවිගවීම ඔබට දිවිගෙවුට වේවී යමෙක්ට අප වෙන් කරලුයේ ඔහුට ශාස්තසේ එපා වියන්න දෙන්න ඇගතොක්ලීස්ගේ එම ඉච්ඡාව පූර්ණ කිරිනු පිණිස මා ඇන්තියෝගස් සමක්ෂයේ සමර්පණ කිරීම කළා දැන් ඔහුගේ සේවය මා නමුද ඒ සැමහා මගේ කිනම් සම්බන්ධයද හල නොවනුවෙන් ඔබ අන්තියෝගස් නසාලනු යුනානින් ගැන විශ්වාස කිරීමේ මට පූර්වයේ බොහෝ අසිරිතාත් විදිමුටුවා දැන් තවද නොහැකි මට විශ්වාස නොකරනු නං අප කුමක්ද කරනුයේ වනද අන් කිසි මාර්ගය ඔබ සතුව හලනතෙක් පැවසීමට මට සහය නොදීමෙන් අප බොහෝ විසල් දෝෂය කරනුයේ සැබලුනේ බන්ධිත කරලුණු මෑව නවතිනු දැන් යුනානේ අධිරාජයාගේ ශාන්තිය යෝජනාව ස්වීකාරය නොමැතිකි මෙහි ශාන්තිය සැමට පළමු පරිවාරය තිබීම අවැස්සේ ඔබ සතුව කිසි සාක්ෂිය වනුද අශෝක රාජමාතාව ස්වකීය සාක්ෂියයි ඇය දැන් මේ ෂණයේ මේ සභාවට දෙපයි නැවිදිමි පැමිණි අප හුදෙක් අපට නිෂ්පලයි